ඇති විදේශිකයන්ට මේ ඉන්න තත්ත්වය සමරන්න. මේ උන්ට වීසා දුන්නේ කවුද? ලංකාවෙන් අපි අහන්නේ ආගමන විගමනයෙන් අපි අහන්නේ කවුද මුන්ට වීසා දුන්නේ? මේ පලස්තීන් ආගමිල්ල මේ රටේ හංගගෙන හිටියා. සම්පූර්ණයෙන්ම අන්තවාදයක් වපුරවන්නේ මේ රටේ කිසිම සිවිල් වැසියෙක් මැරුන්නේ නැහැ. මේ රටේ උනේ ත්‍රස්තවාදයත් එක්ක යුද්ධයක් විතරයි. මේ රටේ නන්දි කඩාල් වල මැරුනේ ත්‍රස්තවාදී. මේගොල්ලෝ සිවිල් වැසියෝ කියලා කියන්නේ ත්‍රස්තවාදී හිටපු ටූ ටෝන් කාරයෝ. වෙලේ පඩයන්ට ආයුධ අරන් ගිහින් ඉවරලා ටූ ටෝන් කාරයෝ. ඒ කියන්නේ උන්ගේ LTT ඇඳුමේ භාගයයි අනිත් ඇඳුම LTT සිවිල් බැඳුම. උන් මැරුණාට පස්සේ ආයුධ අරන් ගිහින්ලා උන්ව දාන සිවිල් වැසියෝ කොටට. උන් සිවිල් වැසියෝ වෙන්නේ කොහමද? ලංකාවේ හමුදාව වෙඩි තිබ්බේ ත්‍රස්තවාදීන්ට විතරයි. ලංකාවේ හමුදාව සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයක් එක්ක යුද්ධ කළේ. ලංකාවේ වෙන ප්‍රශ්නයක් උනේ නැහැ. ලංකාවේ ප්‍රශ්නයක් තියෙන ජනසංහාරයක් වුණා නම් වැල්ලවත්තේ මේ වැල්ලවත්තේ කොහොමද දෙමළ මිනිස්සු ඉන්නේ? සංහාර කරේ කැනඩාව. කැනඩාව ඇබෝරිජිනල් නරුන්ව මැරුවා. කැනඩාව ස්වදේශිකයන්ව මැරුවා. ස්වදේශිකයන්ව මරලා කැනඩාව බලහත්කාරයෙන් කැනඩාව කියලා රටක් හැදුවා. අන්න උණුයි සංහාර කරේ. අපි සංහාර කළේ නෑ. වීසා දෙන්නේ කවුද? වීඩියෝ කරගනිත් ඔගේ තියෙන එකත්. අල්ල මේ වීඩියෝ කරපුවා. අත ගොඩා. කවුද? මංගලේ සක්කාර වල්ලක්ත. අන්න ඩාස්පරේ කොටි ටික. කොටියෝ. මෙන්න ඩාස්පරේ කොටි ඇවිල්ලා. කොටියෝ. මෙන්න. කොටියෝ. මෙන්න. මේන හොරු කොටි ටික. ඔන්න ලන්දි කඩාල ප්‍රභාකරන්ගේ දරුවෝ යනවා. අපේ දරුවාද? ප්‍රභාකරන්ගේ දරුවාද? මේ කොටි. මේ මහා කොටි ටික. අයින් කරන්න බෑනේ අපි රාජකාරිය. ඔයන පරකේතත් කර සුද්ද. අපි අපේ ඔක්කොගේ පලස්තීනයට. වල්ල හැත්ත. කැමරාව වීඩියෝ කරපුවා අපි බය වීඩියෝ කරනවාට.